කියලා මහ බැංකුවේ අධිපතිතුමා මතුවෙන්නේ නැහනේ. අනේ මන්ද දුවේ මේ පාර වෙසක් එකට කූඩු හැදුවොත් අපිට ලබන පෝය වෙනකන් උපෝසත සීලය තමයි රකින්න වෙන්නේ. බඩු මිලත් අහස උසට. ඒකනේ මම කිව්වේ සාම්ප්‍රදායික විදිහට හිතන්න ගිහිල්ලා වෙසක් එක ගණන් ආය වෙන්නේ. බලන්නකො මගේ මොලේ මම මේ පාර හදන්නේ මධ්‍යම පාන්තික බගට් කූඩුවක්. ඇයි දුවේ ලස්සන්ට ඕකට රැලි දාලා රේන්ද ඇඳලා ලෝකෙට පේන්න ලොකු කූඩුවක් හදන්න තිබ්බනේ පුතාට. දැන් බලන්න අර පියල් මාමා අඩි 10ක විතර ලොකු කූඩුවක් හදලා මුළු ටවුන් එකටම පේන්න ලයිට් දාලා ප්‍රදර්ශනය කරන්න යන්නේ. අනේ තාත්තේ මේ ඊයරත් පියල් මාමා කුණුබක්කේ පාරෙන් තියලා අල්ලපු ගෙදර අංකල් එක්ක මරාගත්ත හැටි මං දැක්කා. හැබැයි අද උදේ ඉඳන් ලෝකෙට පේන්න භක්තිය ප්‍රදර්ශනය කරනවා. හිතාතල කොළඹ හොදගන්න බැරි මිනිස්සු ලෝකෙට පේන්න ලොකු කුඩු හැදුවා කියලා ඇති වැඩක් තියනවද? ඒ කතාවට සහතික ඇත්ත දෝනි. ඒකනේ මම මේ හදන බගට් කූඩුවට සවුකල ඕනෙත් නෑ. අනික වෙසක් ඉවරුනහම මේ බකට් එක නාන කාමරයකටත් ගන්න පුළුවන්. තාත්තේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ බාහිර අටෝපය නෙමෙයි හිතේ සරලකම හා ප්‍රතිපත්ති පූජාවනේ. මගේ පුංචි දුව අද මට වෙසක් කියන ලොකු ධර්ම දේශනාවක් කරේ. ඇත්ත තමයි දුවේ. අපේ බජට් එකට ගැලපෙන්නේ මේ බකට් කූඩුව තමයි. හැබැයි ඉතින් මම මේ කූඩුවේ ඉතුරු කරන සල්ලි වලින් ලොකු අයිස්ක්‍රීම් එකක් අරන් දෙන්න ඕන. හැබැයි ඉතින් මගේ මේ කටකාර ප්‍රතිපත්තිය එකපාරට කඳුළු පූජාවක් වෙන්නත් පුළුවන්. අම්මෝ වෙසක් දේශනාව අස්සලුත් දැක්ක නේද අපේ දුව බජට් එක පාස් කරගත්ත හැටි.